හරියටම අවුරුද්දයි මාස 8යි දළු කඩන මට්ටමට ගෙනාවු එක ගැන හරි සතුටුයි. මේ මට්ටමට ගෙනාවේ බොහොම කැපවීමක් කළා. මම මුල වීඩියෝ වල දාලා තිබ්බා වගේ සමහර අය කිව්වා මට්ටම් කපනකොට මෙන්න මෙහෙම කපන්න ඕනේ මේක වැරදි. පොර ගහන වීඩියෝ වල තිබ්බා ඒවා වැරදි. තම තමන්ගේ මතය අනුව එක එක විදිහට තේ වගා කරන්න පුළුවන්. අපේ අත්දැකීම් අනුව මේ අක්කර පහක නව තේ වගාව මගේ ෆීල්ඩ් එකක් මේක. මේකේ මම සම්පූර්ණයෙන්ම අවුරුද්දයි මාස 8න් මේ තත්ත්වයට ගෙනහැලා තියෙනවා. හොඳ දරුවස්සන්නක් ගන්න පුළුවන්. මේක සාමාන්‍ය මේව පළවෙනි ගමට මුන් දරු කඩන්නේ. ඒ කඩන අවස්ථාව වෙනකොට හොඳ තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. මට්ටම් කපන එකේ ඉඳන් එක එක ක්‍රම තියෙනවා. සමහර කට්ටිය එක එක ක්‍රම වලට මට්ටම් කපනවා. එක එක විදිහට පොර දානවා. හැබැයි අද වෙනකන් හිතවපු ගස් වලින් 99%ක් සාර්ථකයි. ඉතින් ඒ සාර්ථකත්වයට හේතුව හොඳ අවධානයෙන් හොඳ ක්‍රමවේදයකින් Tamanට ගැළපෙන උචිත ප්‍රභේද වලින් සිටවලා ඒ විදිහට දළු ගන්න එක. ඒක මගේ ක්‍රමය. තවත් අය වෙන වෙන ක්‍රම තියෙන්න පුළුවන්. හැබැයි එක දෙයක් කියන්න ඕන. කොයි දේ කළත් තේ වගාවෙන් අපි අන්තිමට බලාපොරොත්තු වෙන්නේ හරි දේ. ඒ දේ හරියට කරන්න. බොහොම ස්තුතියි. හරියටම අවුරුද්දයි මාස 8යි දළු කඩන මට්ටමට ගෙනාවු එක ගැන හරි සතුටුයි. මේ මට්ටමට ගෙනාවේ බොහොම කැපවීමක් කළා. මම මුල වීඩියෝ වල දාලා තිබ්බා වගේ සමහර අය කිව්වා මට්ටම් කපනකොට මෙන්න මෙහෙම කපන්න ඕනේ මේක වැරදි. පොර ගහන වීඩියෝ වල තිබ්බා ඒවා වැරදි. තම තමන්ගේ මතය අනුව එක එක විදිහට තේ වගා කරන්න පුළුවන්. අපේ අත්දැකීම් අනුව මේ අක්කර පහක නව තේ වගාව මගේ ෆීල්ඩ් එකක් මේක. මේකේ මම සම්පූර්ණයෙන්ම අවුරුද්දයි මාස 8න් මේ තත්ත්වයට ගෙනහැලා තියෙනවා. හොඳ දරුවස්සන්නක් ගන්න පුළුවන්. මේක සාමාන්‍ය මේව පළවෙනි ගමට මුන් දරු කඩන්නේ. ඒ කඩන අවස්ථාව වෙනකොට හොඳ තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. මට්ටම් කපන එකේ ඉඳන් එක එක ක්‍රම තියෙනවා. සමහර කට්ටිය එක එක ක්‍රම වලට මට්ටම් කපනවා. එක එක විදිහට පොර දානවා. හැබැයි අද වෙනකන් හිතවපු ගස් වලින් 99%ක් සාර්ථකයි. ඉතින් ඒ සාර්ථකත්වයට හේතුව හොඳ අවධානයෙන් හොඳ ක්‍රමවේදයකින් Tamanට ගැළපෙන උචිත ප්‍රභේද වලින් සිටවලා ඒ විදිහට දළු ගන්න එක. ඒක මගේ ක්‍රමය. තවත් අය වෙන වෙන ක්‍රම තියෙන්න පුළුවන්. හැබැයි එක දෙයක් කියන්න ඕන. කොයි දේ කළත් තේ වගාවෙන් අපි අන්තිමට බලාපොරොත්තු වෙන්නේ හරි දේ. ඒ දේ හරියට කරන්න. බොහොම ස්තුතියි.